අන්න ඉතින් පේපර් ඩිස්කෂන් එකක් ඉල්ලපු පුංචි පැටවුට අපි ගෙනාවා අටේ පන්තියේ වයම් පළාත් පේපරයක්. ඔන්න දැන් ඔයාලා ටර්ම් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න තමයි මේක උදව්වක් විදියට දාන්නේ. ඉතින් එහෙනම් අපි යමු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 1 අහනවා හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී යොදා ගන්නා අභ්‍යන්තර සාධකයක් වන්නේ. ඔයාලට මතකයි ප්‍රභා සංශ්ලේෂණයට සාධක 4ක් ඕනේ. 4 වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය, සූර්යාලෝකය, හරිත ප්‍රද. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියන එකයි ජලයයි ආලෝක ශක්තියයි හතරම ගන්නෙ බාහිරින්. ශාකයේ ඇතුළේ තියෙන්නේ හරිත ප්‍රද එහෙම නැත්නම් ක්ලෝරෝෆිල්. උත්තරය 3. ඊළඟට පාත සඳහන් ජීවි ලක්ෂණ සලකා බලන්න. A ද්විපාර්ශ්වික සමමිතියක් දක්වයි. B සිහින් දිග පණුවාකාර දේහ දරයි. C දේහ ඛණ්ඩවලට බෙදී ඇත. මේ ලක්ෂණයත් සත්ව කාණ්ඩ වන්නේ. මොකක්ද? ද්විපාර්ශ්වික සමමිතියක් කියලා කියන්නේ දෙකට බෙදන්න පුළුවන් එක අක්ෂයක් ඔස්සේ විතරයි. සිහින් දිග පණුවාකාර දේහයක්. ඒ කියන්නේ පණුවෙක් වගේ හැඩය දේහයක් තමයි යාට තියෙන්නේ. ඊළඟට දේහය ඛණ්ඩවලට බෙදලා කියන්නේ කෑලි කෑලි වලට බෙදලා තියෙන්න ඕනේ. මේ විදිහ ලක්ෂණ තියෙන්නේ සාමාන්‍යයෙන් ගැඩවිලා වගේ අයට නේද? එහෙනම් එන්නේ උත්තරය 2 අනිලිඩා. ඊළඟට 3. ප්‍රෝටීන් බහුලව අඩංගු ආහාර මත ශුද්ධ ජීවීන් වැඩිම නිසා ඇතිවන වෙනස් වීම කුමන නමකින් හඳුන්වන්නේද? ප්‍රෝටීන් බහුල ආහාරයක් නරක් වීම අපි හඳුන්වන්නේ පූති භවනය. කාබෝහයිඩ්‍රේට් තියෙන එකක් නම් පැසීම. ඊළඟට ලිපිඩ වැඩි එකක් නම් කියන්නේ මුඩු වීම. ඊළඟට අපි යනවා මිනිස් මොළයට අයත් කොටසක් නොවන්නේ. මිනිස් මොළයට ප්‍රධාන කොටස් 3ක් අයිති. මොනවද 3? මස්තිෂ්කයයි, අනුමස්තිෂ්කයයි, සුෂුම්නා ශීර්ෂකයයි. එතකොට සුෂුම්නාව කියන කෑල්ල මොළයට අයිති කෑල්ලක් නෙමෙයි. උත්තරය 3 සුෂුම්නාව. මිනිස් සමේ අජීවී සෛල වලින් සෑදී ඇති කොටස වන්නේ. අජීවී කියලා කියන්නේ පණ නැති කට්ටියනේ. අපි කතා කරනකොට සමේ කොටස් වල උඩින්ම තියෙන කොටස අපි කුණුත් එක්ක දාඩියත් එක්ක එකතු වෙලා ගැලවිලා යනවා කියලා කියන්නේ. මෙන්න මේ කෑල්ල. මොකද්ද? උඩින්ම තියෙන්නේ අපි චර්මය. ඊළඟට ස්කන්ධය, විද්‍යුත් ධාරාව, විද්‍යුත් ප්‍රතිරෝධය යන රාශි මනිනු ලබන ඒකක පිළිවෙලින්. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්, විද්‍යුත් ධාරාව මනින්නේ ඇම්පියර් වලින්, විද්‍යුත් ප්‍රතිරෝධය මනින්නේ ඕම් වලින්. උත්තරය 1 කිලෝග්‍රෑම් ඇම්පියර් ඕම්. ඊළඟ එක බල්බය දැල්වීම සඳහා සංවෘත කළ යුතු, ඒ කියන්නේ ඔන් කළ යුතු ස්විච් වන්නේ. ඉසඩ් බල්බය ගැනයි අහන්නේ. ඉසඩ් බල්බය දැල්වෙන්න නම් අපි බලමු කරන්ට් එක යන පාර කොහොමද කියලා. හරි. මේ බලන්න බැටරි ඔන් කරපුවාම මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. එහෙමනේ. එතකොට ධන පැත්තෙන් යන්න පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා ඔහොම ගිහිල්ලා මෙහෙම සම්පූර්ණ වටයක් ගියොත් තමයි S බල්බය දැල්වෙන්නේ. එතකොට මේ පාරේ යනකොට S2 සංවෘත වෙන්න ඕනේ. ඊළඟට Z බල්බය හරහා ගිහිල්ලා S1 සංවෘත වෙන්න ඕනේ. එහෙනම් සංවෘත වෙන්න ඕනේ S1 සහ S2. ඊළඟ එක. හරි. ඊළඟ එක පාත සඳහන් ද්‍රව්‍ය වලින් බංගූරතාවයේ සහිත ද්‍රව්‍ය වන්නේ. බංගූරතාවය කියලා කියන්නේ චූටි බලයකින් ඉක්මනින් කැඩිලා බිඳිලා යනවා. එහෙම දේවල් වලට මෙතන තියෙන්නේ ඊයම්, තඹ, සල්ෆර්. සල්ෆර් තමයි ඉක්මනට කැඩිලා බිඳිලා යන්නේ. එතකොට උත්තරය 3 සල්ෆර්. ඊළඟ එක යම් ද්‍රව්‍යක තාපාංකය පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද? තාපාංකයේදී ඝනයක් ද්‍රවයක් බවට පත්වෙනවලු. තාපාංකයේදී වෙන්නේ මොකද්ද? ද්‍රවයක් වායුවක් බවට පත්වීම. ඒ කියන්නේ මේක වැරදි. 2 කඳු මුදුනේදී සංශුද්ධ ජලයේ තාපාංකය සෙල්සියස් 100ට වඩා
වැඩිය. ඊළඟට කියනවා තාපාංකයේදී ද්‍රවයක් වායුවක් බවට පත් වේ. හරි උත්තරේ තාපාංකයේදී ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. ඊළඟට 10. භෞතික විපර්යාසයකට උදාහරණයකි. භෞතික විපර්යාසයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බාහිරින් පේන්න තියෙන හැඩය වෙනස් වෙනවා. එහෙම නැත්නම් එයාගේ භෞතික අවස්ථාව වෙනස් වෙනවා. ඔය වගේ දෙයකට තමයි භෞතික විපර්යාසයක් කියලා කියන්නේ. මේ බලන්න. යකඩ මලකඩ කනවා. කඩදාසියක් දහණය වෙනවා. රතිඤ්ඤ කරලක් දැල් වෙනවා. ද්‍රව ඉටි වාෂ්ප වෙනවා. මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද? අවස්ථා විපර්යාසයක්. දියර විදිහට තිබ්බ ඉටි වාෂ්ප වෙලා ගියා. මෙතනදී උනේ භෞතික විපර්යාසයක්. ඊළඟ එක. චුම්බක තැනීමට චුම්බක ද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනෙන්නේ මොනවද? චුම්බක විදිහට ගන්නේ කාබනුයි ෆෙරයිට්. ඊළඟ එක. අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන සත්වයා වන්නේ. රූපාන්තරණය කියලා කිව්වේ මොකද්ද? රූපාන්තරණය කියන්නේ ජීවන චක්‍රයේ එක් එක් අවස්ථාවවලදී දේහ හැඩය සැලකිය යුතු ලෙස වෙනස් වෙන එක. අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. චුට්ටක් වෙනස් වෙනවා. මේ වගේ අයට ඉන්නේ කවුද? මදුරුවා කියන එක්කෙනා සම්පූර්ණ රූපාන්තරණය. ඊළඟට ගෙමැස්සත් සම්පූර්ණ, පළතුරු මැස්සත් සම්පූර්ණ, අසම්පූර්ණ රූපාන්තරණයක් තියෙන්නේ කැර පොත්තා. ඒ කියන්නේ කැර පොත්තා බිත්තර දානවා, බිත්තරෙන් චූටි පැටිය යනවා, පැටිය කෙලින්ම ලොකු වෙනවා. අනිත් අයගේ ඊට වඩා අවදි ටිකක් තියෙනවා. එතකොට උත්තරේ වෙන්නේ 2 කැර පොත්තා. ඊළඟට LDR පරිපත සංකේතය නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ. LDR කියන්නේ මොනවද? ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් තියෙන මෙන්න මේකේ. මෙයාට අපි කියන්නේ මොකද්ද? ඩයෝඩය. මෙයාට කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩය. මෙයාට කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධක. මෙතන තමයි තියෙන්නේ LDR. උත්තරය 2. ඊළඟට තම ජීවන චක්‍ර අවධිවල රූපීය වෙනසක් නොපෙන්වන ජීවියා. රූපීය වෙනසක් පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ රූපාන්තරණයක් දක්වන්නේ නැහැ. එහෙනම් චූටි කාලේ පැටිය දැම්මා, පැටිය කිලින්ම ලොකු වුණා. එහෙම එක්කෙනෙකුට ඉන්නේ කවුද? ලේනා. මදුරුවත් බිත්තර දානවා, ගෙමැස්සත් බිත්තර දානවා, ගෙම්බත් බිත්තර දානවා. ලේනා කිලින්ම පැටිය බිහි වුණා, පැටිය ලොකු වුණා. එයාට රූපාන්තරණයක් නැහැ. ඊළඟ එක. රාත්‍රී අහසේ නැගෙනහිර සිට බටහිර දිශාවට චලනය නොවනසේ පෙනෙන තාරකාව වන්නේ. සාමාන්‍යයෙන් රාත්‍රී ආසේ තියෙන හැම තාරකාවක්ම නැගෙනහිර ඉඳලා බටහිර දිශාවට චලනය වෙනවා විදිහට තමයි අපිට පේන්නේ. හැබැයි එක තරුවක් තියෙනවා එයා චලනය වෙන්නේ නැහැ, ස්ථිරව රැඳිලා තියෙනවා. එයා කවුද? ද්‍රව තාරකාව. එහෙමත් නැත්නම් පොලාරිස්. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එකම තරුවක්. ද්‍රව තාරකාව කිව්වත් හරි, පොලාරිස් කියලා කිව්වත් හරි. ඊළඟ එක. මධ්‍ය ස්නායු පද්ධතියේ පාත සඳහන් කොටස් වලින් ඉටු කරන කාර්ය නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. එක. සුෂුම්නාවෙන් උසස් මානසික ක්‍රියා පාලනය කරනවලු. ඒ කියන්නේ සිතීම, මතකයේ, බුද්ධිය වගේ දේවල්නේ. ඒක පාලනය කරන්නේ මොකෙන්ද? මස්තිෂ්කයෙන්. එහෙනම් මේක වැරදි. ඊළඟට මස්තිෂ්කයෙන් හෘද ස්පන්දන වේගය පාලනය කරනවලු. මේක කරන්නේ සුෂුම්නා ශීර්ෂකයෙන්. අනුමස්තිෂ්කයෙන් දේහ සමතුලිතතාවය පාලනය කරනවලු. මේක හරි නේද? එතකොට උත්තරය 3. අනුමස්තිෂ්කයෙන් දේහ සමතුලිතතාවය පාලනය කිරීම. අවසාන එකත් බලමු. ඉච්ඡානුග පේශි ක්‍රියා කිරීම කරන්නේ මස්තිෂ්කයෙන්. ඒක වැරදි. උත්තරය 3. අනුමස්තිෂ්කය දේහ සමතුලිතතාවය පාලනය කිරීම. ඊළඟට සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බල නොපාන සාධකය වන්නේ. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක 3යි
සාධක තුන මොනවද? සන්නායකයේ දිග, සන්නායකයේ හරස්කඩ වර්ගඵලය සහ සන්නායකයේ සෑදී ඇති ද්‍රව්‍ය. එතකොට සන්නායකයේ පෘෂ්ඨ වර්ගඵලය කියන එක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන්නේ නැත. උත්තරය 3 සන්නායකයේ පෘෂ්ඨ වර්ගඵලය. ඊළඟ එක. භූගත කඳන් මගින් සිදු කරන කාර්යයක් නොවන්නේ. එක කාලතරණය. භූගත කඳන් කියන්නේ පොළවෙන් යට පිහිටලා තියෙන කඳන්නේ. මේ වගේ දේවල් වලින් කාලතරණය කරනවා. කාලතරණය කියන්නේ මොකද්ද? අහිතකර කාලයක් ආවට පස්සේ පොළව යටට වෙලා මේ කඳ කිසි කරදරයක් නැතුව ඉන්නවා. ආපහු හොඳ කාලයක් ආපුහම අලුත් පැලයක් හදනවා. එතකොට කාලතරණය කියන එක භූගත කඳකින් කරනවා. 2 ආහාර සංචිත කරනවා. මේකත් කරනවා. 3 ප්‍රභා සංශ්ලේෂණය කරනවලු. ප්‍රභා සංශ්ලේෂණය කරන්න නම් සාමාන්‍යයෙන් පොළවෙන් උඩට නැගුණු කොළ පාට එකක් වෙන්න ඕනේ. හැබැයි භූගත කඳ කියන එක පොළවෙන් උඩට නැගිලත් නැහැ. කොළ පාට එකකුත් නෙමෙයි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන එක භූගත කඳකින් කරන්න බෑ. ඊළඟට වර්ධක ප්‍රචාරණය කියන්නේ අලුත් ශාක බෝ කිරීම. ඒකත් භූගත කඳකින් කරනවා. භූගත කඳකින් සිදු නොකරන කාර්යයක්. එහෙම නැත්නම් සිදු කරන කාර්යයක් නොවන්නේ උත්තරය 3 ප්‍රභා සංශ්ලේෂණය. ඊළඟ එක. තත් කම්පනයෙන් හඬ උපදන භාණ්ඩයකින් නිකුත් වන හඬෙහි සංඛ්‍යාතය පිළිබඳ නිවැරදි වර්ණය වන්නේ. තන්තු කම්පනය. මොකද්ද කියන්නේ? තතේ ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට නිකුත් වන හඬේ සංඛ්‍යාතය අඩුයිලු. සාමාන්‍යයෙන් තත හොඳට ඇදිලා තියෙනවා නම් සංඛ්‍යාතය වැඩි. ප්‍රබල හඬක් තමයි එන්නේ. ඒ කියන්නේ මේක වැරදි. ඊළඟ එක කියනවා තතෙහි ඝනකම වැඩි වෙනකොට නිකුත් වෙන හඬේ සංඛ්‍යාතය වැඩිලු. දැන් සාමාන්‍යයෙන් හීනි කම්බියක් ගත්තොත් තමයි ලොකු හඬක් අහන්න පුළුවන් සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඊළඟට කියනවා තතෙහි දිග වැඩි වෙනකොට නිකුත් වෙන සංඛ්‍යාතය වැඩිලු. දිග අඩු වෙන තරමට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඊළඟට කියනවා තතෙහි ඝනකම අඩු වෙනකොට නිකුත් වෙන සංඛ්‍යාතය වැඩිලු. ඔව්. හීනි කම්බි වල තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. උත්තරය 4 තතෙහි ඝනකම අඩු වෙන විට නිකුත් වෙන හඬේ සංඛ්‍යාතය වැඩි. අපි යනවා අවසාන ප්‍රශ්නෙට. වර්ෂා ජලයත් සමග බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් නොවන්නේ. වර්ෂා ජලයේ වැස්ස කාලේ මීගුණ තියෙනවා, ඩෙන්ගු තියෙනවා, පාචනය තියෙනවා. හැබැයි ජල බීතිකාව කියන එක වර්ෂාවත් එක්ක එන රෝගයක් නෙවෙයි. උත්තරේ 1 ජල බීතිකාව. ඔන්න ඉතින් අපි අද ප්‍රශ්න 20ක් සාකච්ඡා කරා. මේක ඔයාගේ එක්සෑම් එකට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. තවත් ප්‍රශ්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. බයි.